සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. වෙනදා වගේම අදත් ඔයාලව ආදරයෙන් අපේ YouTube channel එකට පිළිගන්නවා. විශ්වය විශ්වාස කරන ඔයාලට විශ්වයෙන් ලැබෙන බලගතු සංඥා, විශ්වයේ ඇති බලවත් රහස් ගැනයි අපගේ YouTube channel එක හරහා ඔයාලට එහි තේරුම් අපි පැහැදිලි කරන්නේ. ඉතින් ඒවා දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. හරි, මට මේක කියන්න. ඔයත් කවදාක හරි හිතලා තියෙනවද විශ්වය මට යමක් කියන්න උත්සාහ කරනවා කියලා? පොඩ්ඩක් හරි කල්පනා කරලා තියෙනවද මේක? එහෙනම් මේ වීඩියෝ එක අවසානය වෙනතෙක් නරඹන්න. ඔබට දැනගන්න පුළුවන් විශ්වයෙන් ඔබට ලැබෙන මෘදු තල්ලු කිරීම සහ දිරිගැන්වීම් මොනවාද කියලා. ඉතින් ගොඩක් වෙලාවට විශ්වයේ ආශිර්වාදය අපිත් එක්ක තියෙනවා නම් එම බලගතු ආශිර්වාදය අපිත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. හැබැයි ඒ වචන වලින් නම් නෙවෙයි. ඒ එයාලටම ආවේනික වෙච්චි සංඥා, සංකේත සහ අහඹු සිදුවීම් මගින්. ඉතින් මතක තියාගන්න, විශ්වය අපිත් සමග ගනුදෙනු කරන්නේ කෑ ගැසීම් වලින් නෙවෙයි. ඊටම සියුම් හඬකින්, මුමුණන හඬකින්. මෙම මුමුණන හඬ අපගේ ජීවිතයේ විශාල වෙනස්කමක් කරන්න, අවධානය ආකර්ෂණය කරගන්න අපට උදව් කරනවා. උදාහරණයක් වශයෙන් අපි 1 3 හෝ 4 3 වැනි සංඛ්‍යා නැවත නැවතත් දැකීම අහම්බයකටත් වඩා වැඩි දෙයක් වෙන්න පුළුවන්. එය විශ්වයේ පෙළගැස්ම හෝ සංඥා වෙන්නත් පුළුවන්. එහා සමානව එකම වචනයක්, එහෙමත් නැත්නම් සංකේතයක් හෝ යම්කිසි වාක්‍ය කාණ්ඩයක් එකම තැන නැතුව විවිධ තැන්වලින් ඔබට හමුවීමට පටන් ගන්නවා නම් ඒ විශ්වයෙන් ඔබට ලැබෙන බලගතු ආශිර්වාදයක්. ඉතින් මෙම රටා එහෙමත් නැත්නම් සංකේත අපිට විශ්වයේ බලගතු ආශිර්වාද සහ ඒවා පිළිගැනීමට ආරාධනා කරනවා. හරි, දැන් අපි බලමු විශ්වය ඇත්තටම අපිට ප්‍රකාශ කරන්න හදන්නේ මොකක්ද කියලා. අපගේ බුද්ධිය විශ්වයේ පණිවිඩවලට අනුගත වන අභ්‍යන්තර මාලිමාවක්සේ ක්‍රියා කරනවා. අපගේ බුද්ධිය විශ්වාස කිරීමෙන් සහ එය වැඩි දියුණු කර ගැනීමෙන් අපිට විශ්වයේ පිරිනමන මඟ පෙන්වීම වඩා සාර්ථකව ආකර්ෂණය වෙන්න ගන්නවා. අපි දකින සිහිනත් එහෙමයි. පෙළක් සිහිනවලට තේරුම් තියෙනවා. ඒවා විශ්වයෙන් ලැබෙන බලගතු පණිවිඩ වෙනවා. පුනරාවර්තන සිහින, විචිත්‍රවත් සංකේත හෝ සිහිනවලදී ඇතැම් පුද්ගලයන් මුණ ගැසීම ගැඹුරු අර්ථයන් ගෙන දෙනවා. උදාහරණයක් ලෙස ඔබගේ බලාපොරොත්තු කෙරෙහි සිහින දැකීම පුද්ගලික වර්ධනය සංකේතවත් කළ හැකි අතර ඔබගේ නිදහස් ආශිර්වාදයේද ආශාවන්ද වර්ධනය වෙන්න පටන් ගන්නවා. අපගේ අරමුණු මෙනෙහි කිරීමෙන් අපගේ යටිසිත අවදි කර ජයග්‍රහණ ළඟා කර ගැනීමට හැකියාවක් පවතිනවා. අපගේ ස්වභාව ධර්මය බොහෝ විට විශ්වයේ පණිවිඩ ගෙන දෙන අයෙකු ලෙස ක්‍රියා කරනවා. බොහෝ වෙලාවට එම පණිවිඩ සමනලයෙකු හෝ බකමූණෙකු වැනි නිශ්චිත සතෙකු නැවත නැවත හමුවීම මගින් සංකේතවත් කරනවා. එනම් මෙහි තේරුම වන්නේ ජීවිතයේ යම්කිසි වෙනස්කීමක් හා ප්‍රඥාවයි. සමනලයෙකු ජීවිතයේ වෙනස්කම් සංකේතවත් කරන අතර බකමූණා ජීවිතයේ ප්‍රඥාව නියෝජනය කරනවා. ස්වභාව ධර්මයෙන් මෙම සලකුණු නිරීක්ෂණය කිරීමට අපිව යොමු කරන අතර ඒවා අපගේ ජීවිතයට බලපාන ආකාරය ගැන සලකා බැලීමට අපව දිරිමත් කරනවා. හැබැයි මතක තියාගන්න ඕන තව කරුණක් තියෙනවා. විශ්ව අපිට මොන පණිවිඩ එව්වත් ඒවා ආරම්භයන් පමණයි. හැබෑම ශක්තිය පටන් ගන්නේ අපි ඒට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්ත කාල සීමාව අනුවයි. ඉතින් ඔබම තීරණය කරන්න, ඔබ ඒවා පිළිගෙන ක්‍රියා කරනවාද නැත්නම් ඒවා අහඹු සිදුවීම් ලෙස බාර ගන්නවාද කියලා. මෙම පණිවිඩ සංකේත වැළඳ ගැනීමෙන් අපිත් විශ්වයේ ප්‍රවාහය සමග වඩා සමීපව පෙළ ගැස්සෙනවා. ගැඹුරු සම්බන්ධතාවයන් සහ අවබෝධය අප තුලත් පෝෂණය කිරීමට මෙය කදිම අවස්ථාවක්. ඉතින් ඊළඟ වතාවේ ඔබත් මෙවැනි අංක දැක්කොත් අනපේක්ෂිත හුරු පුරුදු සංකේත එහෙමත් නැත්නම් වචන නැවත නැවත දුටුවහොත් ඔබත් මෙලෙස කියන්න, විශ්වය මාව කුමක් කරා යොමු කරනවාද කියලා. ඉතින් විශ්වාස කරන්න, විශ්වාසයෙන් ඉන්න. ඔබ සැමට විශ්ව මාතාවගේ පිහිටයි.